අපි ගොඩක් කාලය ගත කරන මේ ඩිජිටල් ලෝකේ ලොකුවට පේන්න තියෙන ඔක්කොම දේවල් ඇත්ත දේවල් නෙමෙයි. සමහර ඒවා යෝධ රැලි විදිහට පෙවුනත් ඒවා ඇත්තටම දහස් වතාවක් විතර නැවත නැවත ඇති කරන කුඩා කුඩා තරංගවල ഘോഷාව වෙන්න පුළුවන්. මේ ෆේක් ഘോഷාව අපි ඇත්ත විදිහට වරදවා වටහා ගන්නවා වෙන්න පුළුවන්. මේ හැම ෆේක් ഘോഷාවක් පිටිපස්සෙම කවුරු හරි කෙනෙක් කෙබර බුබුලක් පුම්බනවා වෙන්න පුළුවන්. කාලයත් එක්ක ඔය දේශපාලන කණ්ඩායම් අලවිකරු සමාජ මාධ්‍යවල ඉන්න බලපෑම් කරන්න පුළුවන් එක අය ඉගෙනගෙන තියෙනවා කියලා පේන්න තියෙන දෙයක් තමයි සත්‍ය ඩිෆෙන්ඩ් කරලා ජයගන්න බැරි නම් ප්‍රමාණය විශාල කොට පෙන්වීමෙන් ජයගන්න පුළුවන් කියන එක. පේජ් 100ක් විතර හදලා එකම සටන් පාටේ නැවත නැවත ඒවා දාලා ෆලෝවර්ස්ලා ටිකකුත් පොඩි ගාණක් විසි කරලා බාගත්තට පස්සේ බහුතරය කියන මායාව එතන ඕනනම් මවන්න පුළුවන්. ඊට පස්සේ ඒවා බලන මිනිස්සු විශ්වාස කරන්න ගන්නවා හැමෝම හිතන්නේ මේ විදිහට කියලා. අපි ස්වභාවයෙන්ම හැදිලා තියෙන සමාජයෙන් එන ඉඟි එක්ක ලේසියෙන් අලයින් වෙන විදිහට. අනිත් ඔක්කොමලා දෙයක් එක්ක එකඟ වෙනවා දකින්නකොට අපේ මොළේටත් දැනෙන්නේ හරිම පහසුවක්. ඒවා ප්‍රශ්න කරන්න යනවා කියන්නේ පොඩි ඇණයක්. ඉතින් નિરાයාසයෙන්ම හිතෙන්න පුළුවන් මේක නම් ඇත්ත කියලා. ඉතින් ඔන්න ඔතනදී ඔය සමාජ මාධ්‍යවල තියෙන ඇල්ගොරිතම්ස් ඉස්සරහට ඇවිල්ලා ඒ දේවල්ම නැවත නැවත අපිට ෆීඩ් කරන්න ගන්නවා. අපි ලොකු ෆේක් ഘോഷාවක දෝංකාරයක හිර වෙනවා. එක දවසක් යනකොට එළිය තියෙන දේවල් නැසෙන මට්ටමටම මේක යන්න පුළුවන්. අපි මේ කෙබර බුබුල ඇතුලේ ජීවත් වෙන්න ඒක ඇත්ත කියලා හිතන එකක් වැඩි වෙනවා. කෙබර බුබුලක් විදිහට පටන් ගත්තට දැන් මේ බුබුල චුට්ට චුට්ට අපි ජීවත් වෙන අපේ බුබුල බවටම පත් වෙනවා. දැන් අපිට පුළුවන් අපේ අනන්‍යතාවයට ගැලපෙන විදිහට මේ කෙබර බුබුල වටේ බිත්ති ටිකක් බැඳ ගන්න. තවදුරටත් අර බොරු මායාවල් වගේව ඕන වෙන්නේ නැහැ. අපිම ස්වේච්ඡාවෙන් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. තමන්ගේ සදාචාර මාලිමාවේ දිශාව ගැන පොඩි හරි අවබෝධයකින් හිටියේ නැති කෙනෙක් නම් ටික කාලෙකින් අපිට පේන්න පුළුවන් ඒගොල්ලෝ දැන් පෙනී හිටින්නේ කලින් පෙනී හිටපු දේවල් වලට ඊටාම ප්‍රතිවිරුද්ධ දේවල් වලට කියලා. මේ බුබුලු විසින් නොදැනුවත්වම අදහස් විතරක් නෙමෙයි හරි වැරද්ද ගැන තියෙන අදහස් පවා වෙනස් කරලා තියෙන්න පුළුවන්. කෙබර බුබුලක් ඇතුලේ ඉන්න කෙනෙකුට දැනෙන්නේ මං ඊටාම බලවත් කෙනෙක් කියලා. නමුත් මේ බුබුලු ඇතුලේ අපේ හැඟීම් මෙහෙයවන්නේ ඊටාම කුඩා පිරිසක් වෙන්න පුළුවන්. අපි නොඑක් දේවල් වලට දක්වන පක්ෂපාතීත්වයන් නිරන්තරයෙන් මනිමින් නැවත නැවත අපිටම ඒවා පෙන්වමින් ඒවා අනාගත මනාප බවට හරවන ප්‍රොපගන්ඩා මැෂින් එකක කොටසක් වෙන්න පුළුවන්. අපි කැමති වුණත් නැතත් මේ බුබුලු වලට අහු වෙන එක සම්පූර්ණයෙන් නවත්තන්න අමාරුයි. අපේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ බුබුලු වල ජීවත් වීම ගැන අවබෝධයෙන් සිටීමෙනුත් අපිත් එක්ක එකක නොවන අයත් එක්ක සංවාද කිරීම මම මේ දේ සත්‍ය කියලා දන්නේ කොහොමද කියලා නිතරම ප්‍රශ්න කිරීම වගේ දේවල් ප්‍රැක්ටිස් කිරීමෙන් මේවාට අහුවීමේ සම්භාවිතාවය අවම කරගන්න පුළුවන්. දැන් මේ දේ ගැන තවත් හිතාගෙන යනකොට ඔබට කන්ස්පයිරසි කතාවක් වගේ දැනෙනවා නම් අපේ කුමන්ත්‍රණ ගාය 1 සහ කුමන්ත්‍රණ ගාය 2 කියන වීඩියෝ නරඹන්න කියලා ආරාධනා කරලා සිටිනවා. ඕගොල්ලෝ මේ කන්ටෙන්ට් වලට කැමති නම් අපේ Patreon සාමූහිකයට ජොයින් වෙලා පොඩි සපෝට් එකක් දෙන්න.